कार्यालय स्थानाधिपति प्रमुख සියලුම නිලධාරී මහත්ම මහත්මියන්ගේ ඒ වගේමයි අපිට එක මේ ලස්සන වැඩේට එකතු වුණා ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිතුමන්ලා ලේකම්තුමන්ලා රාශියක් එකතු වුණා අපේ කෙටි දැනුවත් කිරීමෙන් ඒ හැම කෙනාගේනොත් අවසරයි මම හිතන්නේ අදහස් යෝජනා වගේමයි අදහස් යෝජනා වගේම අද වැඩමුළුවේ සම්බන්ධයෙන් පුංචි වචනයක් සිහිපත් කරනකොට අද දවසේ දේශනය අහගෙන ඉඳලා ඒක නැත්නම් මගේ හිතට මදි වගේ දැනෙනවා. ඉතින් ඒක නිසා දවසේ වැඩසටහන පිළිබඳව කොටාසි විදියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා වෙනුවෙන් පුංචි ස්තුතියක් කිරීමට මේ පැමිණියාට පුංචි ගෞරවයක් හා ස්තුතියක් කිරීමට අවස්ථාවක් කරගන්නවා. එහෙමනම් අපේ අද දවසේ උදෑසන 8:30 සිට ඉඳලා මෙතනට ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන ආවා වගේම මේ ආයතනයේට දෙබරගව ජාතික පාසලේ ශ්‍රවණාගාරයට මේ වැඩේ ලස්සනට සංවිධානය කරලා අද දවසේ අපිට කියන්නට දුන්නේ ළමයි සුරක්ෂා කිරීමේ මේ මහා ජාතික වැඩේ පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ අපි හැමෝම දායක වෙලා කොහොමද මේ ගමට මේ පණිවිඩය ගෙනියන්නේ ගමට ගෙනියනකොට ශ්‍රේෂ්ඨ නිලධාරියෙකුගේ මොන වගේ යුතුයකමක්ද තියෙන්නට ඕන ඒකෙන් දැනුමෙන් සම්මත කරන්නට ඕන කොහොමද කියන මේ පණිවිඩය අතර වශයෙන්ම අපි ගෞරවයෙන් සතුටෙන් සිහිපත් කරන්නටම ඕන අතරම මිද්දනි ප්‍රජා පොලිසියේ ස්ථානාධිපතිවරයා විදියට සතුටෙන් සිහිපත් කරනවා මම දේශන වැඩමුළු ගානකට කොටාසේ අපි සහභාගී වෙනවා හැම දවසකම වාගේ. ඒකට ඒ වගේමයි දැනුවත් කිරීම වැඩමුළු අපි පොලිසියට බඳුරු දාසිට අපි සහභාගී වෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ මෙම පරිසරය සහ සම්මතන වෙසෙන ළමුන් සුරකීමේ සංවිධානය. මේ සංවිධානයේ දේශකතුමිය අපි ආපු වෙලාවෙ ඉඳලා මේ දක්වා ඉතාම විශිෂ්ට අයුරින් දේශනය නැත්තම් අපි හැම කෙනෙකුටම හදවත් වලට නැත්නම් මේ වැඩිහිටියන්ට අධ්‍යාපනය කරනවා කියන එක අපේ මැඩම් අමාලි මැඩම් මේක නිකන් මමත් පාසල් ගුරුවරුන්ට දරුවන්ට දෙමව්පියන්ට දෙනවා චරන් යනෝනේ අමාරු කර්තව්‍යයක් තමයි එක දිගට මේ ට්‍රැක් එකේ තියාගෙන මේක උගන්වන එක. අතටම අමාලි ප්‍රාණසිංහ මෙතන නැත්නම් අපේ ගර්භී තිතිතෝරිය හරි ලස්සනට මේ වැඩේ කරා අපි ගෞරවයෙන් ප්‍රසාදයෙන් ප්‍රණාමය පුද කරමු පුංචි අත්පොඩියක් ගාමු අපේ නිතිතුමියට මේ වැඩේ ලස්සනට අපිට දැනුම අවබෝධය සහ මේ වැඩේ අපිට නිින්දයක් නැතුව අවබෝධාත්මකව මේ පණිවිඩය සමාජගත කරන්න ඒ වගේම ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරු ඒ වගේ ළමා කාන්තා කාර්ය නිලධාරීන් මේ හැම කෙනෙක්ම තමන්ගේ ගමට ගිහලා අපේ මැඩම් කිව්වා හරි නැවත වතාවක් ගමට ගිහිල්ලා ගමේ අයත් එක්ක ශේෂ සම්බන්ධය කරගෙන අපි කොහොමද මේ වැඩේ කරන්න කියන කටයුතු තමයි සමාජගත කරන්නේ. එතනදී ඔබතුමිය කිව්වා යෝජනාවන් එහාට කියපු මොන හරි තියෙනවා නම් කියන්නට කියලා. ඇත්තටම අපේ මැඩම් පොලිස් නිලධාරීන් විදියට අපි මේ කාලය ගත කරන්නේ මහ පුදුම අවිවේකී කාලයක් අපිට අවශ්‍ය සම්පතුත් අතරම හින වෙච්ච තියෙන කාලයක් ඒ කාලේදී ඔබතුමිය අත්වල බැලගෙන තියෙනවා ශ්‍රී ලංකා පොලිසියත් එක්ක මේ මානව සම්පත දරුවෝ මේ මානව සම්පතේ දරුවෝ කියලා සුරකින්නට ඇත්තටම මේ සඳහා කාර්යබහුල වෙන කොහේ හරි ලෝකයක ඉන්නවනම් මේ සඳහා ආධාර දීපු හැම කෙනෙකුටම මේ වැඩසටහන් පවත්වපු දායකත්වය දක්වපු හැම කෙනෙකුටම අපි ශ්‍රී ලංකා පොලිසිය විදියට මෙහිමින් ගෞරව ප්‍රසාදය පුද කරනවා. එක දරුවෙක් මිය දෙන්නට පෙර, එක දරුවෙක් දූෂණය වෙන්නට පෙර, එක දරුවෙකුට කායික මානසික හිංසනයක් වෙන්නට පෙර ගමට මේ පණිවිඩය ගෙනියන්න අපිට ඉදිරිපත් කරන්නට කිව්වා වැඩසටහන් කරන්න ඕන ආකාරය අපි එයාගේම අපි තුමියකින් ඉල්ලා සිටිනවා අපිත් එක්ක අත්වල බැඳගෙන අපි මේ කොට්ටාසය තුල පුරුවන් විදියට මේ පණිවිඩය සමාජගත කරමු කියන පණිවිඩය විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේමයි අමාලි රණසිංහ මැතිණිය අපිට හොඳ දැනුවත් කිරීමක් කරා ශ්‍රී ලංකා පොලිසියේ කොට්ටාස භාර නැත්තම් දකුණු පළාත භාර දේශීය පොලිස්පතිතුමා වෙනුවෙන් ඒ වගේම හම්බන්තොට මාතර නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙනුවෙන් කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා වෙනුවෙන් සහ මේ වැඩේ සංවිධානය කරපු මහජන සම්බන්ධීකරණ අපේ නිලධාරීතුමන්ලා ඒ වගේ ස්ථානපතිතුමන්ලා මේ හැම කෙනා වෙනුවෙන්ම විශේෂම ගෞරව ප්‍රසාදයේ ප්‍රණාමය පුද කරනවා. වැඩසටහන සංවිධානය කිරීම ඉතාම අති විශිෂ්ටයි. අර අපේ අලුතින් ඇවිල්ලා ඉන්න ප්‍රජා පොලිස් කමිටු සමාජික මහත්මයන්ගේ දැන ගැනීම සඳහා පවණක් මම කියනවා අපේ පොලිස් නිලධාරී මහත්තුරු දන්නවා අපේ කොට්ටාසේ තියෙනවා අපේ මිස්ලා මේ අංක ලියා ගන්න. අපේ කොට්ටාසේ තියෙනවා මිස්ලා ටික විතරක් මේ අංක ලියා ගන්න පොලිස් නිලධාරී මහත්තුරුට මේක වැදගත් වෙන්නේ. ඒගොල්ලෝ දන්නවා මිස්ලා ටික ලියා ගන්න. අපේ කොට්ටාසේ මිස්ලා හඳුන්වා දීලා තිබෙනවා. අපිට පොලිසියේ ගමට ගියාම ප්‍රශ්නයක් තිබුණා
පොලිසියට තොරතුරක් දෙනුම් දුන්නාම ඒක ආපහු ගමට එනවා කියන ප්‍රශ්නේ. තිබ්බද මිස්ලා කියන්නේ? තිබ්බද? දැනුත් තියෙනවා. අයියෝ ඉතින් මේ වැඩසටහන කොච්චර සාර්ථකද අපිට අවස්ථාවක් ලබා දීම එහෙනම් ඒ ප්‍රශ්නේ හිතුවේ දැන් ශ්‍රී ලංකා පොලිසිය ඔබ ඉවත් කරගත යුතුයි. ඉතින් එහෙම තැනක් නැහැ දැන්. ඇත්තටම ගමට එන්නේ නැහැ. මෙන්න වැඩ පිළිවෙල හදන්න මේක සභාපතිතුමන්ලා තුන්වෙනි දැනගන්න කිව්ව සඳහා තමයි කරන්නේ මේ වැඩසටහනේ පණිවිඩයක් විදිහට අරගෙන යනකොට ශ්‍රී ලංකා පොලිසිය දැක්ම සහ මෙහෙවරත් එක්ක අපි සමාජගත කරගෙන යන පණිවිඩයයි මේ ඔබට කියන්නේ. හරි. මෙන්න අංකයේ තංගල්ල කොටාසය. CLI නැහැ. ඔබ කතා කරන කෙනා පේන්නේ නැහැ. එතකොට මේකේ දත්ත එන්නේ නැහැ. මොකද්ද මේක තියෙන්නේ එහෙනම්? මේකේ ඔබගෙන් කෝල් එකක් ආපුවා අපිට ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඔබ ගමට ගිහිල්ලා තංගල්ල කොට්ටාසේ සියලුම පොලිස් කාර්යාලවල 19ක් ඉන්නවා මෙතන. ශ්‍රේෂ්ඨ 19 දෙනෙක් සහභාගීලා ඉන්නවා මෙතන. එතකොට ඔබට ගමට ගිහිල්ලා එහෙනම් මේ පණිවිඩය සමාජගත කරලා ඔබේ කාර්යාලවල ඔබේ OIC මහත්තයාගේ අංකෙ ලියලා තියන්න. අංකෙ ලියලා තියලා මහත්තයා කවදාවත් තොරතුරු ආපහු ගමට දෙන්නේ නැහැ. කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉස්ලාම විකාර කියන්නේ මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙච්ච දාවේ ඒක රජයේ නිලධාරියෙක් කියනවා සර් ඔත්තුවක් දෙන්න කියන්නේ නැහැ පොලිස් නිලධාරීන් 13 දෙනෙක් අහුවෙලානේ කුඩුත් එක්කම පෙරලා අනිත් පැත්තට මම ඇහුවා මිස් මට කියන්න ඒ 13 දෙනා අල්ලලා තියෙන්නේ කවුද ශ්‍රී ලංකා පොලිසිය එහෙනම් ශ්‍රී ලංකා පොලිසිය කරපු ජාවාර කරන සම්බන්ධ වෙච්ච දූෂිත කෙනෙක් ඉන්නවා නම් ඔහු අල්ලලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය කොච්චර විනිවිදයිද එහෙනම් ඔබ තවත් තොරතුරු දෙන්න එහෙනම් මැලි වෙන්නට එපා. මෙන්න අංකය 0.71යි 85යි 98යි 813. 85යි 98යි 813. ඒ මොකද්ද? තංගල්ල කොට්ටාසේ CLI නැති අංකය. 0.71යි 85යි 98යි 813. එතකොට අපේ මිස් කිව්වා දැන් අමාලි මැතනිය කිව්වා මේ දේශනේ පුරාවටම කිව්වා එක කාරණාවක් විතර මම එතෙන් එකතු කරනවා ප්‍රජාපතිස්ථානාධිපතිවරයාගේ අර දරුවන්ට සිදුවන හිංසනවලදී ඒගොල්ලොන්ට සහ ඒ අයගේ වින්දිතභාවයට පත්වන අය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ අධ්‍යක්ෂකවරතුමා කිනිකින් සඳුන්ලත් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියක් දැනට ලංකාවේ තියෙනවා ඔබ දැනුවත් වෙලා ඉන්නේ නම් කවුරු හරි එයාට හැරස් කරනවා නම් එයාට අපි පැමිණිල්ල මේව කරනවා නම් පැමිණිල්ල උසාවි දෑමෙන් පස්සේ එයාට අධිකරණයට එන්නට එපා කියලා කවුරු හරි මේ කරනවා වින්දිතයන් ආරක්ෂා කිරීම පනත යටතේ ඉතා භයානක පනත මේව ගැන පාති කරන වෙලාවක් නෙමෙයි මේක. නමුත් ඒ අංකය සටහන් කරගන්න විද්‍යුතයන් ආරක්ෂා කිරීමේ කාර්යාලය. එහෙම කවුරු හරි ඉන්නව නම් විතරක් මේ අංකය සටහන් කරගන්න 0.11යි 0.11යි 88යි 39යි 26 එකක් අනිත් එක 0.11යි 88යි 39යි 267 0.71යි 88යි 39යි 267 ඔය අංකය ඔබට පෙර අංකේ නැවත කියන්න very good 0.11යි 88යි 39යි 26 ඔය කියන අංකය ඔබ සටහන් කරගන්න. එහෙනම් සම්මා සම්බුදු සරණයි වෙලාව බලාගෙන ඉන්නවා පොලිස් නිලධාරි මහත්තුරු ඉක්මනින් යන්න ඕනේ කියන මානසිකත්වයේ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මං කියන දේවල් පාච්චි වෙන්නේ නැහැ. ඔව් මගේ අංක එක ලියාගන්න 0.71යි 828යි 73යි 46 ඔබට මොනවා හරි අපස්ථාවක් කරනවා රෑ 12කට ඔබ මේ රැස්වීමට ආපුවට කරදරයක් වුණා නම් 0.71යි 828යි 73යි 46 එස්.අයි. කුමාර ප්‍රජාපති ස්ථානාධිපති ඒ වගේමයි අපේ තියෙන YouTube නාලිකාවක් ජනහිත TV කියලා සිංහලෙන් සර්ච් කරන්න ජනහිත TV කියලා අපි මේ දිස්ත්‍රික්කේ පුරාම අපරාධ නිවාරණය කරන්න වෙන නාලිකාවේ මුල සිට හෙට අනිද්දා අපේ ගේෂ්ඨ නියුක්ත පොලිස්පති අජිත් සෝනසගේ ඇතුළුව වැඩසටහන් මාලාවක් අපි ක්‍රියාත්මක කරන්න දැනට සැලසුම් කරලා තියෙනවා. සම්මා සම්බුදු සරණයි. මේ හැම කෙනෙකුටම දෙවියන් ආරක්ෂා කරත්වා. අද වැඩසටහන සාර්ථකයි. අපි සතුටෙන් තමයි මේ වැඩසටහන අවසන් කරන්නේ. ඒක නිසා අපේ අදහස් දැක්වීම අවසන් කරනවා. සම්මා සම්බුදු සරණයි. කවුරු හරි මොනවා හරි කියන්න තියෙනවා නම් ජනහිත TV ජනහිත TV කියලා නාලිකාව සිංහලෙන් සර්ච් කරලා ඒක සබ්ස්ක්‍රයිබ් කරලා ගුරු පත්‍රයට යවන්න. ඉස්සරහින් තියෙනවා රජයේ සේවකයන්ට සහ නොමිලේ බඩු බෙදා දීම්, අස්පන්නාඩි බෙදා දීම්, වැඩසටහන් පැල බෙදා දීම් ගොඩක් තියෙනවා. Thank you.